Hi guys, කොහමද? අද ඇවිල්ලා 30th of March. ඉතින් මෙහි එක දිගටම නිවාඩු රාමදාන් එකට. එනටත් අද සන්ඩේ එකක්. එකත් නිවාඩු. ඒත් එක්කම අපි අද යනවා රසල් කයිම සයිඩ් එකේ ලංකාවේ රෙස්ටරන්ට් එකක බුෆේ එකකට. ඉතින් මේක හම්බෙන් අපිට හම්බුනේ රසල් කයිමවල තියෙන සිලෝනියා කියන රෙස්ටරන්ට් එකට තමයි අපි යන්නේ. ඒක අපේ ලංකාවේ අයිය කෙනෙක් තමයි කරගෙන යන්නේ. ඉතින් මේක අපි කලින් දවසේ රෑ හම්බෙන් දැක්කේ ලංකාවේ කෑම කොහම මෙහි ගොඩක් අය අතරම යනවා හොයාගෙන. ඉතින් අපිත් ඒ වගේ හොඳ ප්ලේස් එකක් නිසා අපි හිතුවා යන්න රසල් කයිමවල සිලෝනියා රෙස්ටරන්ට් එකට. ඉතින් අපිට ඔමල්කොයින් ඉඳලා මෙතෙන්ට යන්න ගියේ විනාඩි 40ක් විතර. අපි 311 රෝඩ් එකේ තමයි ගියේ. ඉතින් යමු. මේක එන්ට්‍රන්ස් එකේදීම මාර ලස්සනට දාලා තිබුණා ලංකාවේ විදිහටම ඩෙකොරේෂන් එකක් කියන්නේ වෝල් ආර්ට් එකක්. ඒකින් කිව්වාගේ තනිකර මේක ශ්‍රී ලංකන්සටම තියෙන රෙස්ටෝරන්ට් එකක්. වැඩි විස්තර නැතුව කැලිම අපි මේක ෆුඩ් වලට යන්. ඇත්තටම මේකේ මුලින්ම ස්ටාර්ට් එක තිබුණා මෂ්රූම් සුප් එකක් එක්ක ස්ප්‍රිං රෝල්ස් ගාර්ලික් බ්‍රෙඩ් මාරම රහයි. ඒත් එක්ක ෆුඩ් සුදු බත් එතකොට ගී රයිස් බිරියානි නූඩල්ස් මේ ඔක්කොම තිබ්බා මාරම රහයි. ඇත්තටම ලංකාවේ කෑමක් මම මේ UAE වල මේ වගේ රසට කෑවමයි මාරම රසයි. ඒත් එක්ක චිකන් කරි බීෆ් කරි එතකොට ඉස්සෝ දෙවල් එකක් ෆ්‍රෝන්ස් දෙවල් එකක් තිබ්බා. ෆ්‍රයිඩ් ෆිෂ් අම්බ එතකොට කිරිකෝස් අතර මෙහි ඩුබයි වල අඩුයිනේ අපිට කන්න හම්බෙනවා. ඉතින් මේක කිරිකෝස් තිබුණා මාරම රහයි. ඒත් එක්ක අපිට පරිප්පු ඒ අපි හැමදාම කන පරිප්පු එක නෙමෙයි ඊට වඩා ගොඩක් වෙනස් විදිහට හදලා තිබුණේ. ඒත් එක්ක සලාඩ්ස් එතකොට අර පීනට් නූඩල්ස් පපඩම් මික්ස් එකක් තිබුණා මාරම රහයි එක. ඊට අවතර කියනනම් ඩෙසර්ට්ස් මේකේ මාරම රහයි. ජෙලි තිබුණා ෆලූඩා ෆෘට්ස් ගොඩක් හදලා තිබුණා. කිරි පැණි තිබ්බා. කිරි පැණි එකත් මාරම රහයි. ඉතින් මම මේක මම කනේව නම් ගත්තේ නෑ ඇත්තටම. ඒ වුණාට මට කනේව ගන්න තරම් මට මේකක් තිබුණේ. මම ඒ වෙලාව හොඳට කෑවා. මං කාලා ඉවර වෙලා අපි එන්නෙදි තමයි අතර මම වීඩියෝස් ටික ගත්තත් මම ඒ තරම් ඒ වෙලේ මගේ ලන්ච් එක එන්ජොයි කරා. ඉතින් මේක ගොඩාක් ස්පේස් එකක් තිබුණා. රෙස්ටෝරන්ට් එකේ ප්ලේස් එකත් මාරු නියමයි අතරම. මේ ඉන්නේ මේ අයියා තමයි අපි හැමලෙම වෙලා කැමරා හයිද කොහොමද? එයාගේ කස්ටමර් සර්විස් එකත් සුපර්බ්. ආය කියන්න වචන නැහැ. එතකොට ආය no comments no negative comments. මාරම රසයි කෑම එකත් ප්ලේස් එකත් නියමයි. තව දෙයක් කියන්න මේක ඇතුළේ තිබුණ ඉන්ටීරියර් එතකොට ඩෙකොරේෂන්ස් ගොඩාක් ඒවා කරලා තිබුණේ මෙයාලා ලංකාවට රිලේටඩ් දේවල්. ඉතින් මාරම ලස්සනට තිබුණා. අපි එක්කන් ගියා අපිත් එක්ක අපේ යාළුවෙක් එයත් අපිත් එක්ක ගියා. පැයේ කමෙන්ට් එක හරනේ පයිප්ට වඩා කෑම රහයි කිව්වා. අක්කා මේක දැක්කලාට අපිට ආයි ගෙදරින් කෑම නෑ. එහෙනම් ගිහින් එන්නම් තවත් හොඳ රෙස්ටෝරන්ට් එකක් හොයාගෙන තවත් අලුත් vlog එකකින් එන්නම්. බයි බයි.